දැන් ඔය යාළුවෝ ඉන්නවනේ. යාළුවෝ ගැනයි මේ කියන්නේ. ඒ හින්දා තප්පරෙන් දෙකෙන් අයින් වෙන්න එපා. මේක හැමෝටම වැදගත් වෙයි. අපිට ඉන්න යාළුවෝ අතර ඉන්නවා සමහර අවස්ථාවල උපකාරයක් ඉල්ලද්දි කියනවා කලින් කිව්වනම් මං ඒ උදව්ව කරනවානේ. ඉස්සරලා කිව්වනම් කරනවා. කලින් නම් මට ඕක කරන්න පුළුවන්කම තිබුණා. අනේ දැන් නම් කරන්න බෑ කියලා කියන අය ඉන්නවා. එතකොට ඒ අය අතීතයේ හැකියාව තිබ්බ දැන් බෑ කියලා තමයි කියන්නේ. ඊළඟට සමහර යාළුවෝ ඉන්නවා අනේ ඕක දැන් නම් මට කරන්න බෑ. හැබැයි මට අනාගතේ නම් ඉස්සරහට නම් ඕක කරන්න පුළුවන්කම තියෙනවා. තව ටික දවසක් ඉවසන්න. නැත්තම් සතියක් දෙකක් ගියාම මට ඕක කරන්න පුළුවන් කියලා අනාගතෙන් සංග්‍රහ කරන යාළුවෝත් ඉන්නවා. හැබැයි සමහර යාළුවෝ ඉන්නවා මෙහෙම. උපකාරයක් ඉල්ලනකොට ඒ උපකාරය ආයි ඉල්ලන්න එපා වෙන විදිහටම කතා කරනවා. මගේ අම්මා ලෙඩ වෙලා තාත්තා ලෙඩ වෙලා මට බොහොම කරදර වුණා. බොහොම අපහසුකම් ඇති වුණා. ඒ වගේම මේ කාලේ නම් මට හරියම අපහසුයි ආර්ථිකේ බොහොම අපහසුයි කියලා උපකාරයක් නැවත ඉල්ලන එක එපා වෙන මට්ටමටම කතා කරන යාළුවෝ ඉන්නවා. මේ කොට්ටාස තුනෙන් ඔයා වැටෙන්නේ කොතෙන්ටද කියලා හිතන්න. මෙතනදී මේ යාළුවෝ ගැන කතා කරනකොට ඇත්තටම Taman තුල තියෙන්න ඕනේ කරන ඊටමත් වටිනා මිත්‍රශීලී ගුණයක් තියෙනවා. ඒ මිත්‍රශීලී ගුණේ වටින්නේ අනිත් අයට නෙවෙයි තමන් පුරුදු කරන ගුණේ වටින්නේ තමන්ට. ඒ නිසා තමන් ඔය කොට්ටාස තුනෙන් කොතනද ඉන්නේ කියලා හොඳට හිතලා බලලා ජීවිතේ හදාගන්න මේක උපකාරයක් බවට පත් කරගන්න. හොඳ උපදේශයක් බවට පත් කරගන්න.